අපි යනවා මෙයාගේ ජන්මේ හොයාගෙන අම්මයි තාත්තයි ගාවට AB කියලා ජාලයක් තියෙනවා. මෙන්න මේ AB කියන ජාලය මගින් තවත් කෝණයක් ආපාදනය කරනවා. හරිද? අපිට කියන්නේ මේ ගානේ මෙන්න මේ AE කියන රේඛාව BD කියන රේඛාවට සමාන්තරයි කියලා පෙන්නනවා. කොහොමද අපි මේ AE රේඛාව BD රේඛාවට සමාන්තරයි කියලා වෙන්නේ? ගොඩක් කට්ටියට අමාරු වෙච්ච හිර වෙච්ච පොයින්ට් එකක්. සමහර ගත්තා මෙන්න මේ BD කියන්නේ විස්කම්භයක්ද? BD කියන්නේ විස්කම්භයක්ද? නෑ පුතේ. අපිට මේ විස්කම්භයක් කියලා දීලා නැහැ. විස්කම්භයක් කියලා දීලා නැත්තම් අපිට ඍජු කෝණයක් හරියටම එල් අකුරක් හැඩයට තියෙන එකක් අපිට ඍජු කෝණයක් කියලා දීලා නැත්තම් අපිට ඒක ඍජු කෝණයක් කියලා ගන්න හැකියාවක් නැහැ. මේක වෘත්තයේ කොච්චර මැදින් ගිහිල්ලා තිබුණත් දීලා නැහැ අපිට කේන්ද්‍රය හරහා ගමන් කරනවා කියලා. දීලා නැහැ අපිට මේක විස්කම්භයක් කියලා. එහෙනම් මෙහා විස්කම්භයක් කියලා අපිට ගන්න කිසිම හැකියාවක් නැහැ. එතකොට කොහොමද මේක අපි මෙන්න මේ කියන විදිහට AE රේඛාවට මෙන්න මේ BD කියන රේඛාව සමාන්තරයි කියලා ගන්න. පුතේ අපිට කරන්න තියෙන එකම එක දෙයයි මෙන්න මෙතන තියෙන මේ කෝණය මෙන්න මෙතන තියෙන මේ කෝණයට සමානයි කියලා පෙන්නන්න. බලන්න ඒ කෝණ සමාන වෙන්නේ ඉසත් අකුරේ හැඩයටනේ. ඒ කියන්නේ ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් ඊට අනුරූප වන පාද අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? සමාන්තර වෙන්න ඕනේ. බලන්න පුතේ මෙයාට මෙයා සමානයි කියලා පෙන්නන්නේ කොහොමද? අපිට පැහැදිලිව පේන කිසිම தත්ත්වයක් නැහැ. අපිට ගානේ මුලින් දීලා තිබුණා මෙන්න මේ AB කියන පාදයට BC කියන පාදයෙන් දෙකෙන් සමානයි. AB BC ට සමානයි නම් පුතේ අන්න අපිට දීලා තියෙන தත්ත්වය එතනින් අපි ගාන හදන්න පටන් ගන්නවා. AB BC ට සමානයි නම් මෙතන BAC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණවල අපි කවුරුත් දන්නවා සමාන පාද වලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. එහෙමනම් අපි ගන්නවා මෙන්න මේ පාදයයි සමානයි. එහෙමනම් මේකට ඉදිරියෙන් තියෙන කෝණයයි මේකට ඉදිරියෙන් තියෙන කෝණයයි සමාන වෙනවා. අපි ගත්තේ මේ කෝණය x කියලා. මේ කෝණයත් අපිට ගන්න පුළුවන් පුතේ x කියලා. මම මෙතන ගාන ලියන්නේ නැහැ. මම උඩ ගාන උඩින් දානවා. කියලා දෙන දේත් එක්ක ඔයගොල්ලෝ ගාන හදලා බලන්න කොහොමද වැඩේ කරන්නේ කියලා. එතකොට පුතේ මෙයා x කියලා ගන්නවා. මේ ගන්නේ සමද්විපාද කෝණ ප්‍රමේයට අනුව. ඊට පස්සේ මෙන්න මේ x කියන කෝණය හැදුනේ කාගෙන්ද? වෘත්තයක් ඇතුලේ කෝණයක් ඇතුණා නම් ඒක එහෙම මෙහෙම ජායවල් ගොඩක් තියෙනවා නම් අපි යන්න ඒ කෝණයේ නිර්මාතෘ අම්මයි තාත්තයි හොයාගෙන මෙතනින් පටන් අරගෙන අපි යනවා මේ කෝණයේ බාහුව දෙක දිගේ ගියාට පස්සේ BC කියලා මෙයාගේ අම්මයි තාත්තයි හම් වෙනවා. බලන්න BC කියලා ජායක් තියෙනවා පුතේ. ඒ ජාය මතින් තමයි මෙන්න මේ x කියන කෝණය ආපාතනය වෙලා තියෙන පරිධියට. එහෙමනම් මෙන්න මේ BC කියන ජාය මගින් තව කෝණයක් ආපාදනය වෙලා තියෙනවා මෙන්න මෙතන. එහෙනම් එයාගේ අගයක් xම වෙනවා එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙන නිසා. මෙතන කතන්දරේ ඉවරයි. අපි යනවා අනිත් පැත්තට. දැන් මෙයා බලන්න මෙයාගේ අර x කියලා ආවනේ අපිට. මෙයා x කියලා ආවනම් අපි යනවා මෙයාගේ ජන්මේ හොයාගෙන අම්මයි තාත්තයි ගාවට AB කියලා ජායක් තියෙනවා. මෙන්න මේ AB කියන ජාය මගින් තවත් කෝණයක් ආපාදනය කරන්න පුතේ. මෙතන එයාගේ අගයක් x. ඊට පස්සේ බලන්න මෙතන x මෙතනයි ඔය ස්ථාන හතරම x කියලා කෝණ අපිට ආවා. ඊට පස්සේ තාම අපිට ගාන හිතාගන්න බැරිලා. දැන් යනවා අපිට දෙන දේ ඊළඟ දත්තේ ගාවට. ඊළඟ දත්තයේ තියෙන මොකද්ද? AD කියන පාදයට ED කියන පාදය සමානයි. AD ED ට සමානයි නම් මෙන්න මේ ADE කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් නේ. එතනත් පුතේ සමාන පාද වලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. බලන්න මෙයා අපි ගන්නවා y කියලා. එහෙමනම් මෙයාවත් අපිට ගන්න හැකියාවක් තියෙනවා පුතේ y කියලා. මෙයා y සහ මෙයා y. ඔන්න දැන් නම් පොඩ්ඩක් ගන්න ලියුණා. දැන් කොහොමද ගන්න හදන්නේ? දැන් අපිට ගන්න හදන්න තියෙන්නේ අපිට තියෙනවා ADE කියන ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ ED කියලා පාදයක් දික් කරලා බාහිර කෝණයක් විතර තියෙනවා මෙන්න මෙතන ADC කියලා. අපි දන්නවා මේ 9 වසරෙන් පටන් ගත්ත බාහිර කෝණ ප්‍රමේය. බාහිර කෝණයක් කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන කෝණයට කියනවා බාහිර කෝණය කියලා. අන්න ඒ බාහිර කෝණයේ අගය සමාන වෙනවා මොකද්ද? එම ත්‍රිකෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ විතරෙහි අයික්‍යයට. එතකොට මෙන්න මේ ADC කියන කෝණයේ එකතුව මෙන්න මේ y සහ මෙන්න මේ y කියන කෝණ දෙක එකතුවට සමාන වෙනවා පුතේ. මේ කෝණයත් x ධන x 2යි x වෙනවා. මේ කෝණය y ධන y 2යි වෙනවා. අපි යමු x ධන x සමානයි y ධන y. එතකොට හදනවා 2x සමානයි 2y. දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා. x සමානයි y කියලා ගත්තා අපිට. බලන්න x සමානයි y කියලා. අපිට ගන්න ඕනේ මොකද්ද? මේ කෝණයට සමානයි කියලා. දැන් ආයෙ මොකද්ද? x කෝණය y කෝණයට සමානයි. එහෙනම් පුතේ අපිට උත්තරයට යන පාර ආවා. දැන් බලන්න ඒකාන්තර කෝණ හැඩයක පිහිටන කෝණ යුගලය විශාලත්වයෙන් සමානයි. එහෙමනම් ඊට අනුරූප වෙන පාද
අනිවාර්යෙන්ම සමාන්තර විය යුතුමයි. එහෙමනම් පුතේ මේ පාදයේ සමාන්තර වීම අනිවාර්යයි. බලන්න මේ මුල ඉඳලා මේ කියලා දීපු විදියට ඉස්සරහට හදාගෙන ගිහින් ඉවරලා මම දැන් ආනෝවන් බෝඩ් එකේ සාධනය කළ යුත්තේ මොකද්ද? සාධනය මොකද්ද? නිර්මාණ දිනවා නම් ඒවම කිසිම දෙයක් මම ලියුවේ නැහැ. දැන් මම මේ කතා කරපු දේවල් ටිකත් එක්ක ඔයාලා ගාන හදලා බලන්න ලස්සනට උත්තරේ එනවා. මේක මහා අමාරු ගානක් කියලා ඔයාලට පෙවුනට ඇත්තට මේක කරන්න ඇති දෙයක් නෑ. බලන්න අපි නොදන්නේ මොනවද තිබ්බේ? ඔක්කොම 10 වසරට තිබ්බේ. අපි දන්නවා එකම කණ්ඩායමේ කෝණ සමදීපාද ත්‍රිකෝණ ක්‍රමය ඔය ඔක්කොම ටික අපි දන්නවනේ. දන්න දේවල් වලින් සියලුම කරුණු තිබ්බේ. ඔයාලා මේ ගාන මුල ඉඳන් හරියට බලලා ඉවර වෙලා ගාන හදන්න බලන්න. එතකොට අනිවාර්යයෙන්ම ආට උත්තරයට කැටියෙන්ම ලේසියෙන්ම යන්න හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි පුතේ අනිවාර්යයෙන්ම ඔයාලා ගානක කොච්චර පැහැදිලි දත්ත අපිට තිබුණත් මම කලින් කිව්වා වගේ එල්ලපුරක් විදියටම තිබුණත් ඍජු කෝණයක් කියලා දීලා නැත්නම් ඒක ඍජු කෝණයක් කියලා ගන්න එපා. දැන් මෙතන විස්කම්බයක් වගේ පේනවා. ඔව් මේක වෘත්තය මැදින් ගිහිල්ලා වගේ පේනවා. ඒලාවට මටත් අවු වෙන්න පුළුවන් මේක වෘත්තය මැදින් ගිහිල්ලා තියෙනවා කියලා. ඒ වුණාට දීලා නැහැ නේද අපිට කේන්ද්‍රය හරහා ගමන් කරනවා කියලා. කේන්ද්‍රය හරහා ගමන් කරනවා දීලා නැත්නම් පුතේ අපිට මේක ගන්න බෑ විස්කම්බයක් කියලා. එහෙනම් අන්නේ නොදීපු දත්ත ගන්නේ නැතුව දීලා කියන දත්ත ඔස්සේ ගමන් කළා අපිට අවසාන උත්තරයට පහසුවෙන්ම යන්න හැකියාවක් තියෙනවා. එහෙනම් මේ ගාන හදන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.